සෝලෝ කියලා කියන්නේ එයා දැන් සෝලෝ කියන්නේ මගේ හිතවත් මදුෂාන් කියන්නේ මගේ හිතවත් ගුරුවරයෙන්නේ. එයා මාර කැමති ඔය හඳුනාගෙන වැඩවලට මාත් එක්ක කෙනෙක් දවසක් හන්දක් ගියානේ. මාරම කැමති. ඒ කියන්නේ ඒක එන්ජොයි කරනවා. ඒ කියන්නේ මමත් එහෙම තමයි. හැබැයි මට වඩා එන්ජොයි කරනවා එයා සබහාදහම. මේක වෙනම එකක්. ඉතින් ඒක එන ලොකු channel ඇතුළේ පන්ති කරන්න කලින් ඔය ප්‍රේ උගන්නලා එහෙම තමයි පන්ති පස්සේ පටන් ගත්තේ. කැම්පස් එකෙත් හොඳට හිටපු කොල්ලෙක් තමයි සෝලෝ කියලා කියන්නේ. කැම්පස් එකේ හොඳ ළමක් තිබුණා. අදටත් කැම්පස් එකේ කට්ටිය හොඳ පිළිගැනීමක් තියෙන මොරටු කැම්පස් එකේ ජොට් වෙච්ච කොල්ලෙක් තමයි සෝලෝ කියන්නේ. ඊපස්සේ ඇවිල්ලා ඉස්කෝලේ උගන්නන ඉඳලා එහෙම ආසාවක් විතර තමයි ටියුෂන් වලට එන්නේ. ඊට පස්සේ එයාගේ ඔය මේ දැන් කඳුරාගේ නම්මනම් ඒවා තියෙනවනේ. ඒව ඔක්කොම නවත්තලා සියලු කැපකිරීම් නවත්තලා තමයි ටියුෂන් පන්ති කරන්නේ. ඉතින් මම දන්නවා ඒක කොච්චර අකමැත්තෙන්ද අතහැරලා තියෙන්නේ කියලා. ඒ වුණාට නෑ ඒක අංක 2 අංක 1 පන්ති කිරීම ළමයික වගකීම කියලා ඉතලා මාර මහන්සියක් වෙන්නේ. දැන් මේ ඊයේ පෙර දවසක අපි සෙල්ලම් කරමු කියලා කට්ටියම ගුරුවරු එකතු වුණා. ඊට පස්සේ සෙල්ලම් කරගෙන ඉඳලා මොකද සෙල්ලම් කරා අපි පැය දෙකක් විතර. ඊට පස්සේ එකපාරට සෙල්ලම් කරන්න මාර කැමති මොන මේ වැඩේ තිබ්බත් අග්ගල බැලන්ස් කරගෙන දැන් පන්තියක් තිබ්බොත් කොහොමත් වෙන්නේ නැහැ. පන්ති නැති වෙලාව වැඩ තියෙනවා නම් ඒ වැඩේ කලින් කරලා හරි සෙල්ලම් කරන්න එනවා. අපි දැන් සෙල්ලම් කරන අඩුයි නේ එක්සෑම් නිසා මේ කලින් ඔය සෙල්ලම් කරන කාලේ එහෙම බැලන්ස් කරන් එනවා. ඉතින් එදත් ඔහම ඇවිල්ලා මේ පහවදා උදේ පාන්දර 4ට පන්තියක් තියෙනවා කියලා කියන්නේ. 7 ඊට පස්සේ පොය දවසේ 7 ඉඳලා ආයෙ පන්ති. ඒතකොට මාර කැපකිරීමක් ටියුෂන් එක වෙනුවෙන් සෝලෝ ඇත්තටම කරනවා. ඒක මේ මම දකිනවා ඉතින් අපි කොච්චරද කැපෙන්නේ ඊටත් වඩා සමහර තැන්වලදී කැපකිරීම ඇත්තටම කරනවා. ඊට වඩා කරනවා කොහොමද? පේපර්ස් හදනවා. ඒ කියන්නේ දැන් එයාගේ පළවෙනි තියරි බෙජ් එක කියන්නේ ඒතර ලොකු කැපකිරීමක්. ඒ වගේ ගුරුවරයෙක් හිතන්නකෝ ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙක් පොඩි සපෝට් එකක් දුන්නා කියලා. ඒක මාරයි. ඒකින්ද මේ එහෙම ගුරුවරු ඉන්නවා. ඇත්තටම ඉන්නවා. මේ ඔය පැන්ටලින් සර් එහෙම සෝලෝට කියලා තියෙනවා අපිට කියලා තියෙනවා. මේ ඉතින් ඒ ගුරුවරු දැකලා සෑහෙන මේ සතුටින් තමයි ඒ ගුරුවරු කතා කරන්නේ. සහ මම දැන් සුසිප්පන් ආයතනයේ කතා කරනකොට මේ කියන්න ඕන එකක් ඈ. සුසිප්පන් ආයතනයේ පන්ති කරනවා. සුසිප්පන් ආයතනයේ රුවන් දර්ශන සර් ඉන්නවා. ගම්පහ ලීඩින් සර්. දැන් අපි ස්ටාෆ් රූම් එකේ කතා කරනවා රුවන් සර් කියන මුතුගල සර් රුවන් සර් ගොඩක් ගුරුවරු ඉන්නවා. රුවන් සර් කියලා කියන්නේ මම පන්ති පටන් ගත්ත කාලේ ඉඳන් මට සෑහෙන්න අවවාද දීලා තියෙන ගුරුවරයෙක්. මල්ලේ මේ වැඩේ මෙහෙම වුණා නම් හොඳයි කියලා අපිට කියනවා. ඒ සර්ලා අවුරුදු ගාණක් එක්ස්පීරියන්ස් කරලා ගත්ත දේවල් කියනවා. එතකොට මම ඔය දැන් මදුෂාන් අපිත් එක්ක මෙහෙ පන්ති කරනවා කියලා දැනගෙන මදුෂාන් සර් ගැන මාර පැහැදීමෙන් මාත් එක්ක කතා කරනවා. මගේ යාළුවෙක් නිසා නෙවෙයි. මදුෂාන්ත් කරන අය හොඳට කරා යනව නේද? මේ හොඳයි කොල්ලෝ මේකේ ඉන්න ඕනේ. එහෙම මාත් එක්ක කියලා තියෙනවා රුවන් සර්. ඉතින් මේ එහෙම ගුරුවරු ඉන්නවා. ඉතින් ඒවා මාර මේ දේවල් ඉතින් ඇත්තටම ජ්‍යෙෂ්ඨ කට්ටිය පහළ ඉන්න කට්ටිය රැක ගන්න ඕන. එහෙම එනවා නම් ඒක මාරයි. මේ ඉතින් එහෙම අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා. ඉතින් අපි ඇත්තටම එහෙම අය වගේ කරන්නේ නැහැ. කියන්නේ පහලින් ඉන්න කට්ටිය හදාගන්න උත්සාහ කරන ඇත්තටම පහල ඉන්න පරම්පරාවට තමන්ගේ වෘත්තියට ආදරේ කට්ටිය රැක ගන්න උත්සාහ කරන්නේ නැහැ මේකේ ඉන්න කට්ටිය. දැන් එහෙම ප්‍රශ්නයක් වෙච්ච තැනදී ඒ පැත්තට දෙමේ කතා. ඉන්නවා එහෙම අය. සමහර එහෙම කතා කරන්නේ නැහැ. ඒක අනිත් පැත්ත උනොත් දැන් බැනලා වීඩියෝ මාර කතාවක් හැමතැනම ගියා හරියට දැන් ආවර. එහෙම වැරදි දේවල් සමාජයට අරන් යනවට වඩා අර එහෙම රැක ගන්න කතා කරන ගුරුවරු අපි මොන හරි කිව්ව කියන්නේ දැන් මං කිව්වා කියන්නකෝ අපිට මෙහෙම අවවාද දුන්න ගුරුවරු ඉන්නා මෙහෙම ජ්‍යෙෂ්ඨ ගුරුවරු. ඒව අරන් යන්නේ නැහැ මිනිස්සු සමාජයට. ඒව තමයි අරන් යන්න ඕනේ. එහෙම ආදරය කරන මිනිස්සුන්ගේ කතා තමයි සමාජයට අරන් යන්න ඕනේ. බයින කතා නෙවෙයි. ඒවා නිකන් හෙන සතුටින් හෙන කෝකෙන් මේ ලංකාවේ දැන් ඔය ඇත්තටම මේ අර ටිකක් ජෙනරේෂන් එකෙන් උඩ ඉන්න සෙට් එකක්නේ ලොකුවට ඕක ෆලෝ කරගෙන යන්නේ. ඉතින් අපේ පරම්පරාවේවත් මම කියන්නේ උඩ අය හොඳ ඕන තරම් ඉන්නවා. යාළුවා හින්දා තමයි අපිත් හැදිලා ඉන්නේ. අපේ ජෙනරේෂන් එකත් අපි දැනගන්න ඕනේ. නරක නෙවෙයි පැල කරන්න ඕනේ හොඳ.